හායි යාළුවනේ. නම කිව්වත් බඩගිනි වෙන කෑමක් තමයි අද මම අරගෙන ආවේ. අම්මෝ බලන්නකො මේ සෝයා මීට් එකේ තියෙන පාට. මම මේ හදන විදිහට හැදුවාම යාළුවනේ ගෑවුන තැන කන්න පුළුවන්. මස් කනවා වගේ සුපිරියටම තියෙනවා. අපි ඉක්මනටම යමු මේක හදන විදිහ බලන්න. මුලින්ම අපි සෝයා මීට් ටික තඹ ගන්න ඕනේ යාළුවනේ. නටන උණු වතුර ටිකකට මම සෝයා මීට් ටික දාගන්නවා. මෙතන ග්‍රෑම් 90ක් වගේ තියෙනවා. දැන් මේකට ලුණු තේ හැන්දක් දාගෙන පොඩ්ඩක් මික්ස් කරගමු. ඊළඟට විනාඩි 15ක් තැම්බෙන්න තියමු. මේ තියෙන්නේ හරියටම විනාඩි 15කට පස්සේ. මම මේකේ වතුර ටික හොඳට මිරිකගෙන අයින් කරලා තියෙන්නේ. ඊළඟට තමයි අපි මේකේ රස ඩබල් කරන වැඩේ කරන්නේ. ඒ තමයි මේක මැරිනේට් කරන එක. ඒකට මම මේකට 3-5 කුඩු තේ හැන්දක් දාගන්නවා. කහ කුඩු තේ හැඳි භාගිකුත් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි භාගිකුත් දාගන්නවා. අන්තිමට තේ තේ හැන්දකුත් එකතු කරගෙන හොඳට මික්ස් කරගමු. හරි විනාඩි 10ක් විතර සීසන් වෙන්න පැත්තකින් තියාගමු මේ ටික. දැන් අපිට තියෙන්නේ රසම රස කරි එක හදාගන්නයි. ඒකට මම මැටි වළඳක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. තෙල් රත් වීගෙන එද්දි තලාගත්ත කරදමුංගු 3කුයි කරාබු නැටි 3කුයි දාගමු. ඒ වගේම කුරුඳු කෑල්ලකුත් දාගන්නවා. දැන් තප්පර 30ක් විතර මික්ස් කරගමු. ඊළඟට කපාගත්ත ලුණු ගෙඩියෙන් භාගිකුත් දාගෙන ලාවට රන්වන් පාට වෙනකම් ෆ්‍රයි කරගමු. ඊට පස්සේ තලාගත්ත සුදුලුණු බික් දෙකකුත් එකතු කරගෙන උළුහල් තේ හැඳි කාලකුත් දාගන්නවා. දැන් මේ ටිකත් හොඳට මික්ස් කරන ගමන් විනාඩියක් වගේ ෆ්‍රයි කරගන්න ඕනේ. දැන් බෙදපු 3-5 කුඩු මේස හැඳි 3ක් දාගෙන බෙදපු මිරිස් කුඩුත් මේස හැඳි 2ක් දාගමු. ඒ වගේම සෝයා මීට් පැකට් එකේ තියෙන රසකාරක පැකට් එකක් දාගෙන අඩු ගින්දරේ පේස්ට් එකක් වෙනකම් මික්ස් කරගන්න ඕනේ. රසකාරක පැකට් එක නම් අනිවාර්ය නෑ. කැමති නම් විතරක් දාගන්න හොඳේ. යාළුවනේ මේ වෙලාවේදී පේස්ට් එක ටිකක් වේලිලා වගේ තියෙනවා නම් තව තෙල් ටිකක් දාගන්න පුළුවන් හරිද? ඊළඟට කලින් සීසන් කරපු සෝයා මීට් ටිකක් දාගෙන රස ඩබල් වෙන්න සෝයා සෝස් මේස හැන්දකුත් දාගමු. අඩු ගින්දරේම විනාඩියක් මික්ස් කරගන්න ඕනේ දැන්. කපාගත්ත අල ගෙඩියකුත් දාගෙන තක්කාලි ගෙඩියකුත් එකතු කරගමු. රම්පෙ සහ කරපිංචා ටිකක් දාගෙන කපාගත්ත අමු මිරිස් කරල් දෙකකුත් දාගෙන අඩු ගින්දරේ තව විනාඩි 2කමාරක් විතර මික්ස් කරගෙන පිස ගන්න ඕනේ. අල දාන එක නම් අනිවාර්ය නෑ. හැබැයි දැම්මොත් ගොඩක් රසයි යාළුවනේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ ලස්සන. මම මේකට උකු පොල් කිරි කප් දෙකක් දාගන්නවා දැන්. මෙතන මිලිලීටර් 500ක් විතර තියෙනවා යාළුවනේ. පොඩ්ඩක් මික්ස් කරලා දැන් මධ්‍යම ගින්දරේ මේ ටික විනාඩි 10ක් විතර පිස ගන්න ඕනේ. මේ තියෙන විනාඩි 10කට පස්සේ අම්මෝ යාළුවනේ මාර සුවඳක් එන්නේ දැන්. ගම්මිරිස් කුඩු තේ හැන්දක් දාගෙන තක්කාලි සෝස් මේස හැන්දකුත් දාගමු අපි. ඊළඟට මික්ස් කරගෙන විනාඩි 2ක් පිස ගන්නවා මම. මේ වෙලාවේදී ලුණු බලලා මදි නම් එකතු කරගන්න පුළුවන් යාළුවනේ. මේ තියෙන විනාඩි 2කට විතර පස්සේ ඔන්න අපේ රසම රස සෝයා මීට් කරි එක රෙඩි. ඔයාලා සෝයා මීට් හදන්නේ මම මේ හදන විදිහට නෙමෙයි නේද? අයියෝ එහෙනම් අනිවාර්යයෙන්ම මගේ මේ ක්‍රමයට try කරලා බලලා රසමට කියන්නකෝ. ඔයාලගේ පරණ ක්‍රමේ අමතක වෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.